මම දකින්නේ ඇත්තටම මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්. මත්ද්‍රව්‍ය වලින් මම හිතන්නේ අපි හැම කෙනෙක්ම අත්බැහි වලින් අය බේර ගන්න ඕනේ. රට තුරට මේක නවත්තන්න ඕනේ. ඉතින් මම හිතනවා හොඳ වැඩපිළිවෙලක ආරම්භයක්. ඉතින් අපි රටම එකතු වෙලා මේකට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ආරක්ෂක හමුදාව විතරක් නෙවෙයි. අපි රටේ හැම කෙනෙකුටම තියෙන කාර්යභාරයක් වෙනවා මේක. ඉතින් මම හිතනවා අපි හැමෝම එකතු වුණොත් අපිට මේකෙන් අපේ මතු පරපුර අපේ හැම ළමයෙක්ම අපිට මේකෙන් බේර ගන්න පුළුවන් හැම කෙනෙක්ම. ඉතාමත් අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් මම හිතන්නේ අපේ රටේ විරකියාව දුප්පත්කම පවුල් ඒකකයේ සංස්ථාවේ කඩාවැටීම් ඒ තියෙන සමීප සම්බන්ධතා කඩාවැටීම් නිසා මේ මත්ද්‍රව්‍ය උදුර මම හිතන්නේ විශාල වශයෙන් අපේ තරුණ පරපුරටත් අපේ රටේ සියලුම ජනතාවටත් විශේෂ වශයෙන් බලපාලා තියෙනවා. ඉතාමත් අහිතකර ඉතාමත් භයානක ව්‍යසනයක්. ඉතින් මෙවැනි ක්‍රියාවලියකින් මේ උවදුර රටෙන් තුරන් කරන්න පුළුවන් නම් අපේ ජනතාවත් අනාගත පරපුරත් බේරා ගන්න පුළුවන් කියලා උන්ට කරන විශේෂ සේවයක් කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ අපේ රජයටත් ඒ කටයුත්තට මැදිහත් වෙලා ඉන්න සියලු දෙනාටමත් මහ ජනතාවටත් එකට එකතු වෙලා මේ උවදුර රටෙන් තුරන් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක කරන්න පුළුවන් ලොකුම දෙයක් අපේ රටට. මම මගේ දරුවන්ටත් මම කියලා තියෙන්නේ ඇත්තෙන්ම මේ වගේ දෙයකට බැහැ වුණොත් මම දිවිනසා ගන්නවා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඔළුවෙත් හැමතිස්සෙම ඕක වැඩ කරනවා. ඉතින් මම හිතන්නේ මේ අපේ ඉදිරි පරපුරට මේ වගේ ආරක්ෂාවක් අවශ්‍යයි. ඉතින් මම හිතනවා මේ වගේ දෙයකින් ළමයි හුඟක් වෙලාවට මේ ක්‍රීඩාවට එහෙම බැහැ වුණා නම් වැඩිය හොඳයි. මේ වගේ දේවල් වලට යන එක නවත්තන්නේ ඒ වගේ ව්‍යාකෘති අපි හුඟක් කරන්න ඕනේ කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒවෙන් හිත එළියට ගන්න. මම හිතන්නේ මගේ යාළුවොත් ඒ දවස්වල සෑහෙන්න හිටියා මේකට බැහි වෙලා. නමුත් මගේ වාසනාවට මම ක්‍රීඩාවට තමයි මගේ ලැබියාව තිබුණේ. ඉතින් ඒක හන්දා ඒකෙන් මට එළියට එන්න හම්බුණා. පොඩි කාලේ ඉඳන්ම මගේ සමහර යාළුවෝ ඒකට ඇබ්බැහි වෙලා නැති වෙලම ගියා. ඉතින් මට හරි කනගාටුයි ඒ වෙච්ච දේ. මම ඒක ඇහැට දැක්ක හන්දා තමයි මගේ ළමයින්ට මම මේ අවවාදය දෙන්නේ.